වලා තීරයෙන් එහා කොහෙද ලෝකයක් සොයාදෙන් පැතුම් බිඟුම් අපේම ලෝකයක් අපේම ලෝකයක් වලා තීරයෙන් එහා කොහෙද ලෝකයක් සොයාදෙන් පැතුම් බිඟුම් අපේම ලෝකයක් අපේම ලෝකයක් Hi guys, ඔයාලා දස්සාදරෙන් පිළිගන්නවා ඇවිදින කොල්ලෝ අපේ YouTube නාලිකාවට. ඉතින් මේක තමයි ෆස්ට් වීඩියෝ එක. ඉතින් අපි අද යන්න හිතාගෙන ඉන්නේ කබරගල කියන කන්දට හයික් යක්. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔයාලා මේක බ්ලර් වෙලා නැත්නම් අපේ මේ ෆෝන් එක අයිතිකාරය අපේ ගහන්න අයියේ ඉන්නවා. ඒ වගේම මගේ අයියේ ඉන්නවා. අපේ පුළුවන් මේ අපේ අයියේ ඉන්නවා අපිත් එක්ක යන්න. ඒ වගේම අපිට මග පෙන්වන සහාය දෙන ඉසුරු කොල්ලෝ ඉන්නවා මේ පැත්තේ. ඉතින් අපි දැන් හයික් එක පටන් ගන්න හදන්නේ. අපි දැන් කැලේට ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ අපි දැන් කැලේට ඇතුල් වෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු තව ලස්සන තැන් ඇති. මම Google Map එකේ බලුවා මේ කබරගල උඩ පාට්ට ලස්සන view point එකක් තියෙනවා. මුහුදවල් පේනවා, වැව් පේනවා. ඉතින් අපි හයික් එක නගලා බලමු. ඒ නගින අතරේ ඔයාලට අපි විස්තර අරන් එන්න. ඉතින් හයික් එක පටන් ගන්න දැන් විනාඩි 15ක් විතර වෙනවා. ඉතින් අපි අපේ පළවෙනි නවතන්ට ඇවිල්ලා තියෙන්නේ. මොකද අපි ඔක්කොම ගොඩක් මහන්සි හිතන තරම් ලේසි වුණේ නැහැ මේ කන්ද ගොඩ වෙන එක. ඉතින් පොඩි අම්බලමක් වගේ එකක් මෙතන හදලා තිනවා. අපි ඒකට ආවා අපේ පළවෙනි ගිමන් හැරීමේ මධ්‍යස්ථානය. කියන්නේ පොඩක් විදිහට කරන් යන්නේ. අපි මෙතෙන්ට ආවා. ඉතින් ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ ඔයාලට පේනවද මෙතන පොල් ගහක් තියෙනවා. මෙන්න මේ පොල් ගහත් එක්ක උඩින් අපිට කන්ද බලා ගන්න පුළුවන්. ඉතින් තඩියක් උඩහට යද්දී හොඳටම කන්ද බලා ගන්න පුළුවන් වෙයි. එතකොට මම ඔයාලට පෙන්නන්න මේ කන්ද ගැන තියෙන විස්තරෙත් මම ඔයාලට වෙලාවට කියන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන කොඩු තාල තියෙනවා ගොඩක් කට්ටිය. ඒතර අපිට හිතා ගන්න පුළුවන් ගොඩක් දිනෙක මෙතන රැය නැවතිලා. කොඩු තාලන කාලෙට කොඩු තාලනවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් මෙතන ලොකු විඩහරක් තියෙනවා. ඒ වගේම හිතා ගන්න පුළුවන් කැම්බි යන්නත් දේවල් ඇති කියලා හිතනවා මේක ඇතුලේ. ඉතින් මේ දේවල් එක්ක ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද මේ ගමන යන්නේ කියලා. අපි දැන් හයික් එකේ ගොඩක් දුර ඇවිල්ලා වෙලාව මම හිතන්නේ දැන් නම් 10ට 11ට කිට්ටු ඇති. 11ට කිට්ටු ඇති ගොඩක් වෙලාවට. වල වෙලාව නම් හරියට කියන්නේ මට දැන්. හටිරම අමාරුයි. ඉතින් මේ ඉන්න අපේ ගහන අයියා. බෑයි ඒ වගේ මිසුරු ඉස්සරහින් යනවා අපිට මගේ පෙන්නගෙන හයික් එකට. නම් කැලේ වට වෙලා තියෙන්නේ. හොයාගන්න බෑ කන්ද පේනවද කියලාවත්. අපි උඩහට ගිහලා නෑ බලන්න ඕන. කන්ද කොහමද? view point එක ලස්සන කියලා. ඉතින් මෙච්චර කට්ටක් කාලේ යනවා කියන්නේ ඇත්තටම view point එක ගොඩක් ලස්සන වෙනවා. මොකද ලස්සන තැන් වලට යන්න ගොඩක් අමාරුයි. සබ්නේ වගේ අමාරු ගමනක් යනවා කියන්නේ අනිවාර්යෙන් අපේ ගමනාන්තයේ ගොඩක් ලස්සන වෙන්නේ නැති. ඉතින් මම යන ගම ඔයාලගේ පාළුවම කන්නත් එක්ක අපි අද යන තැන ගැන පොඩි විස්තරයක් කියන්න. ඉතින් මම ගොඩක්ම විස්තර දන්නේ නැහැ. ඉතින් මම උඩහට ගිහිල්ලා අපේ මගේ පෙන්නන්න ගැන අහලා ඔයාලට ගොඩක් විස්තර හරියටම කියන්නම්. ඉතින් අපි දැන් යන කන්දේ නම මම කලින් කිව්වත් වගේ කබරගල. ඉතින් මේ කබරගල කියන ගල පිහිටලා තියෙන්නේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ. ඉතින් දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ ඒ පැත්තේ ඇහැලකන්ද කියලා ගමක් තියෙනවා. ඉතින් අන්නේ ඇහැලකන්ද කියන ගමේ තමයි ඇහැලකන්ද කියන ගමෙන් තමයි මෙන්න මේ කබරගල කියන කන්දට යන්න තියෙන්නේ. ඉතින් මේ කබරගල කියන කන්දට යන්න තියෙන්නේ මෙන්න මේ ඇහැලකන්ද කියන ග්‍රාමයේ. ඉතින් මේකේ රක්ෂිත වනාන්තරයක් තියෙනවා. ඉතින් මොකද්ද මේ රක්ෂිත වනාන්තරේ නම? රම්මලේ රක්ෂිත වනාන්තරය. ඉතින් මේ රම්මලේ රක්ෂිත වනාන්තරේ තමයි මෙන්න මේ කියන කබරගල පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලට කබරගල කිව්වා තව කබරගලක් මතක් වෙනවා ඇති.
ඉතින් ඇත්තටම මේ ඒ කබරගල නෙවෙයි මේ ඇහැල කන්ද කියන දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ තියෙන ඇහැල කන්ද කියන ගමේ තියෙන කබරගල. ඉතින් අපි ටිකෙන් ටික ඇල පටන් ගන්න ස්ථානට ළඟා වෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්න. ඔයාලා බලාගන්න පුළුවන්. පල්ලෙහා ඇල මේ විදිහට ගලාගෙන යනවා. ඉතින් ඇල පටන් ගන්නෙ මෙන්න මේ විදිහට. ඔයාලට පේනවා ඉතින් කට්ටිය දැන් උඩහට යනවා. ඉතින් අපි ඇල දිග යන්න එක හේතුවක් තමයි කූඩැල්ල අඩුයි. ඉතින් ඇත්තටම මේ අර කැලෑ පානනකොට කූඩැල්ල ගොඩක් ඉන්නවා කැලේ හින්දා. ඒ හින්දා ගොඩක් අමාරුයි මේ ඒකේ යන්න. ඉතින් අපි ඉස්සෙල්ලා දෙහි ගියාවා. දෙහි ගියාවන්න ටික වෙලා තිබ්බ දෙහි ටික වේලනකම් ගොඩ උනේ නැහැ. අපි දැන් සබන් ගාලේ ඉන්නේ. සබන් වලටත් ගොඩක්ම හොඳයි. ඒ සබන් වලට කූඩැල්ල ඉන්නේ නැහැ. දැන් හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙන සබන් ගාලේ හින්දා වතුරත් එක්ක අපේ කකුල් ඉස්සනවා. ඒ හින්දා සෙරෙප්පුද්ද කඩියක් උඩ හදි ගලව ගන්න ඕනේ. මේ විදිහේ ලස්සන හයික් එකක් තමයි උඩහට යන්න තියෙන්නේ. ඉතින් වලට වෙනදී හයික් එක ලස්සනයි ගොඩක්. හයික් එක ලස්සනයි. හයික් එක අමාරුයි. ගමනාන්තයේ ලස්සනයි ගොඩක්. ඉතින් අපි ගමනාන්තයට ගිහලා බලමු සුන්දරත්වය කොහොමද කියලා. ඒ වගේම මෙතන රූට්ස් ගස් තියෙනවා ගොඩක්ම උස. රූට්ස් ගස් තියෙනවා මොකද මේක කැලෑවක් නිසා. දැන් අපි ආපහු දොළ පාරෙන් අයින් වෙලා අතනින් එන්න අමාරුයි දොළ පාර දිගේ. අපි ආපහු කැලෑ පාරටම ආවා. ඉතින් ගොඩක් වෙලාවට ගල් උඩින් පැන පැන යන එක වාසි. ඒතර කුඩැල්ල එල්ලෙන එක ගොඩක් අඩුයි. ඒක දැනගන්න නම් විනාඩි 5ක්වත් නැවති වෙන්න බෑ. කුඩැල්ල ගොඩක් එල්ලෙනවා. ඉතින් තව ටිකක් උඩහට ගිහිල්ලා මම ඔයාලට මේ අපි යන ගමනාන්තයේ සුන්දරත්වය පෙන්නන්න. දැන් හයික් එකේ කට්ටිය ගොඩක්ම කඳු ගැට් එකමාරක් විතර නැගලා ඉන්නේ. කට්ටිය තාම නගිනවා. කට්ටියක් උඩහ යනවා. ඉතින් කට්ටියට ගොඩක් අමාරුයි මොකද පොඩ කාලෙකින් වගේ හයික් එකක් කරන හින්දා මම හිතන්නේ අපි දැන් පැය එකමාරක් විතර නගිනවා. මොකද අපි හයික් එක නගින්න පටන් ගත්තේ හරියටම 9:00ට මේ හරහන් දිස්සුලයි ඉදිරින් අපි මගේ පෙන්නන්න ඉදිරින් අපි ආවේ 9:00ට. ඉතින් දැන් වෙලාවේ 11:37යි. ඉතින් පැය දෙකකට වඩා ගිහිල්ලා තියෙනවා අපිට හයික් එක නගින්න. අපි තැන් 4ක ඉවල් හැරියා. එතන අමාරු මේ හයික් එක. අපි වතුර බෝතලයකුත් ඉවරයි. අපි වතුර ටික පුරව ගන්න උඩහ පොළ පාරක් තිබ්බොත්. ඉතින් මේ ඔයාලට කියන්න ඕන උඩහට යන්න ඇත්තට මේ කැලේ කූඩැල්ල අඩුයි. පහළ ගොඩක් කූඩැල්ල විදියට දැන් අපි හඳු ගැට්ටට ළඟා වෙන්න ඇත්තටම ඉන්නේ කූඩැල්ල ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ කියන්නේ කූඩැල්ල නැති තරම් උඩහට එන්න. ඉතින් මම හිතනවා කූඩැල්ල නැතිව ඇති කියලා කන්ද උඩ ඉතින් ගොඩක් අය කූඩැල්ල කාලා ලේ එනවා. ඉතින් අපි ගල් උඩට එලා ඉන්නවා සමහරක් වෙලාවට. මොකද ගල් උඩ ඉඳිනා කූඩැල්ලෝගෙන් ගොඩක් ආරක්ෂා වෙන්න පුළුවන්. මොකද කූඩැල්ලෝ ගල් උඩට එන්නේ නැති නිසා. අපි ඉස්සරහට උඩ හයික් එක යනවා. ඔයාලට පේනවාදී අර දෙන්න ඈත පල්ලෙහා එනවා මෙන්න මේ හරියේ. අන්න එතන කට්ටිය එනවා. ඔයාලට පේනවත් ඇති සමහරක් ඉඩ. ඉතින් ගමනාන්තය ලස්සනයි කියලා ගොඩක් කට්ටිය කිව්වා. ගොඩක් දිනක් මේ පාරේ හයික් එක යනවා. ඉතින් අපි වෙන කට්ටිය යන පැත්තෙන් නෙවෙයි ආවේ. අපි අද පාරක් හොයාගෙන තමයි මේ හයික් එක යන්නේ. ඉතින් ඒ හින්දා ඔය කැලෑ පැතිවල වලින් අර පල්ලෙහා දැක්කා වගේ ගල් ගුහාවල් තිබ්බා. ඉතින් ඒවත් බලාගෙන දැන් අර පැත්තෙන් ගියොත් මම දන්න විදිහට ඒ ගල් ගුහාවල් අහුවෙන්නේ නැහැ. ඉතින් අපි ගල් ගුහාවත් බලාගෙන ලස්සන ගමනාන්තයකට යන්න ගමන් යන බෝ 9:00ට දැන් 11:00යි. පැය දෙකක් ගිහිල්ලා හිතනවා අපි ආව වගේ තව දුරක් යන්න ඇති කියලා. ඉතින් මෙච්චර ලස්සන හයික් එකක් නගිනවයි කියන්නේ මෙච්චර අමාරු හයික් එකක් නගිනවයි කියන්නේ කලින් කිව්වා කි ගමනාන්තය ලස්සනයි. ඉතින් අපේ කට්ටිය කියනවා අපෝ හැරිලා යන් කියලා. ඉතින් අපි ඒ කට්ටිය කියන එක අහන්නේ නැතුව ඉතින් ආපහු යනවා උඩහට. ඉතින් උඩහට ගිහිල්ලා බලමු හයික් එක කොහොමද ලස්සනයිද. ඒ වගේම හයික් එක නෙමෙයි මේ view point එක ලස්සනයිද. අපිට මම හිතන්නේ වාසනාවක් තියෙනවා. මොකද ඉරේලියත්
දැන් ආපහු පතිත වුණා. සරින් සරේ අස්ස වටනට දැන් නම් වැස්ස ටික කඩු වෙලා තියෙන්නේ. ඒ හින්දා අපිට ලස්සන view point එකක් බලා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මට හරියටම ඒක කන්ෆර්ම් ගන්න බෑ. මොකද අපි මේ පැත්තට වහින්න නැතුණාට කන්දෙන් එහා පැත්තට කොහොමද දන්නේ නැහනේ. කන්දෙන් එහා පැත්තට වහිනවා නම් ඉතින් ඇත්තටම අපේ view point එකේ view එක කවර් වෙනවා. ඉතින් ගෝන්නු ගියපු වැඩි පාරවල් තිබ්බා. ඉතින් අපි තාම ගෝන්නු මම දැක්කේ නැහැ. ඉතින් හැමතැනම වගේ ඉත්තෑ ගුලවලුත් තියෙනවා. දැවුම් නැහැ මේ දවල් කාලේ. පොඩි ගුහාවල් තියෙනවා මේ වගේ දඩාර වල තියෙනවා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඇති අතන නිල් පාටින් පේනවා. අපි ඉසුරු ඉන්නවා. හරියටම මෙන්න මෙතන. මෙන්න මෙතන ඉසුරු ඉන්නවා. මගේ view එක ගත්තොත් මෙන්න මෙතන ඉසුරු ඉන්නවා. ඔයාලට පේනවා කී ගානේ විස්තර සයිස් එක. ඉතින් අපි ගලගාවට ගිහිල්ලා බලමු. ඉසුරු එතන ගිමන් හරිනවා. මොකද අපේ වැඩි දෙන්න තාම පල්ලෙහා එන ගමන් ඉන්නේ. ඒ දෙන්න නම් ගොඩක් හරි. මොකද ඒ දෙන්න මෙච්චර ලොකු හයික් එකක් ඇවිල්ලා නැහැ කවදාවත්. අපි මේ ගයිඩ් කරන මගේ පෙන්න ඉස්සරු නම් ඉතින් මේ පැති වල එනවනේ ගොඩක් වෙලාවට ඒ කට්ටිය දල කඩන්න, දල කපන්න, ඒ වගේම සේවතු වලට මෙන්න හින්දා ඒ කට්ටිය හයික් එක පුරුදුයි. අඩෝ ඉතින් මෙතන මේ පාට ලස්සන view point එකක් තියෙන තැනක් මේ. පාල් පේනවනේ ගල් ගුහාව. වැස්ස වෙලාවකට ඉන්න පුළුවන් ටෙන්ට් එක. ඉතින් මෙතන සුද්ධ කරලා ගත්තොත් නම් කැම්ප් එකක් හොරක් ගහන්න පුළුවන් මට්ටමේ තියෙනවා. යා කට්ටිය පල්ලා වීඩියෝ කර කර එනවා. මම සිනිවා ගන්න. ඉතින් ඔයාලට මං කිව්වනේ මේ ගැන පොඩි විස්තරයක් කියන්නම් කියලා. ඉතින් අපි ඉස්තුරුගෙන් අහලා බලමු මේ රම්මලේ කන්ද ගැන පොඩි විස්තරයක්. ඒ කියන්නේ අපි අද යන හයික් එක ගැන පොඩි විස්තර ටිකක් ඔයාලට කියන්න අපි ඉස්තුරුට කියමු. මේ රම්මලේ කන්ද පිහිටලා තියෙන්නේ මේ මාතර දිස්ත්‍රික්කයේ වස්ගොඩ ප්‍රාදේශීය සභාවේ ඇහැලකන්ද කියන ගමේ. ඉතින් ඇහැලකන්ද පැත්තෙනුත් එන්න පුළුවන්. ඊට පස්සේ අඳුගල පැත්තෙන් එන්න පුළුවන්. තව ගොඩක් පැත්තවල වලින් මේකට යන්න පුළුවන්. එහා පැත්තෙනුත් යන්න පුළුවන්. මේ කන්ද තමයි මේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි දකුණු පළාතයි වෙන් කරන මේ කන්ද. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයට කලින් හම්බ වෙන අන්තිම කන්ද තමයි මේක. දැන් මෙතන ඉඳන් මුහුදට යනකම් එක කන්දක්වත් නැහැ. මට තමයි ඉස්සර මේ මට පොඩ්ඩක් සමාව වෙන්නේ. ඉතින් මට කියන්න දැන් මේ කන්ද උට්ටි ගාවස්සේ මුහුද පේනවද? මේ කබර කාලේ නම් මම දන්න තරමට මුහුද පේන්නේ නැහැ. මොකද මේ ටිකක් කන්දර පල්ලෙහායින් තමයි ගල පිහිටලා තියෙන්නේ. ඒ කන්ද මුදුනට ටිකක් පල්ලෙහායින්. ඒක අපිට වැව්වෙන් බලා ගන්න පුළුවන් මේ උඩට ගියොත්. ඔව් වැවක් එහෙමනම් බලා ගන්න පුළුවන්. මොකද මම ඉස්සෙල්ලා මේ ගල උඩට ගිහිල්ලා නැහැ. ඔව්. මේ ඒ කියන්නේ මේ ඔබෙත් පළවෙනි වතාවයි මේ ගල උඩට යන්නේ. මම ඇවිල්ලා තියෙනවා මේ පල්ලෙහා හරියට ඇවිල්ලා තියෙනවා. ඔව්. මේ උඩ හරියට ඇවිල්ලා නැහැ එච්චර. ඉතින් අපි අද මේ පළවෙනි වතාවට තමයි අපේ ගයිඩ් මහත්තයත් එක්ක මේ ගමන යන්නේ. ඉතින් අපි අර දෙන්නගෙනුත් අහලා බලමු කොහොමද මේ ගමන දැනුනේ කියලා. ඒකට මෙතෙන්ට එනකම්. උළු අපේ අයියේ ඉන්නවා. මට නම් කියන්න දෙයක් නැහැ ඉතින්. ගමන නම් පට්ට. ඉතින් අපේ ගියාන අයියේ ඉන්නවා. ඉතින් ගියාන අයිය මතක් කරන්න ඕන. මේ පොකෝන් එක අයිති කාට මේ පොකෝන් එක නැත්තම් ඉතින් අපිට මේ අද මේ channel එකට වීඩියෝ එක කරන්න වෙන්නේ නැහැ. මොකද අපිට එච්චර හොඳ කැමරාවක් නැති හින්දා ඉතින් අපි කැමරා ස්පොන්සර් තමයි මේ ඉන්නේ. හරි ඔතන. ඊයාට මේක ගැන මොකක්ද කියන්නේ? කොච්චර සුන්දර වුණත් හරි අමාරුයි. ඉතින් ආ හිතනද ලස්සන view point එකක් බලාගන්න පුළුවන් වෙයි කියලා උඩට ගියා පස්සේ. අපි බලමුනේ ගිහිල්ලා. ඒවල පේනාති හේන දඩාර ගලක් යට තමයි අපි ඉන්නේ. අපි මෙතනත් විනාඩි 5ක් විතර ඉඳලා උඩහට යන බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි නැවතත් ගමන මගදී ඔයාලව අපි හොයාගන්න අන්නේ අපි හොයා ගන්න බැරුණොත් කවුරු හරි ඒතේ වීඩියෝ එක දාන්නේ පල්ලෙහාට ගිහිල්ලානේ. අපි ආපහු මගදී හම්බෙමු. අප්ලෝඩ් කරනවා. එහෙම උඩින් අප්ලෝඩ් කරොත් ඔයාලා කවුරු හරි පොලිසියට හරි කෝල් එකක් දෙන්න. අපි හොයා ගන්න බැරුණොත් අපි ඔයාලට වීඩියෝ එකේදී කියන්නේ. ඒකනත් ඔයාලා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඉතින් ආපහු මගදී අපි ඔයාලව හම්බෙමු. හරි ඉතින් අපි කට්ටිය දැන් මෙතන වෙච්චලා අපි හිතුව පොඩක් රොටියක් කාලා යන්න. මොකද කට්ටියට ගොඩක් මහසින්දා. ඉතින් ඊයසේ අපේ අයියා වතුර පුරවනවා බෝතලයකට මේ ගල් දෙමින් එන අර වතුර පාර දිගේ වතුර පුරවන පිරිසිදු වතුර. ඉතින් අපි දැන් රොටියක් කාලා බලමු කොහොමද කියලා.
සම්බල් ටිකක් දායි. සම්බල් ටිකක් දාන්න මල්ලි. එන්න තමයි දැක්කොත් නෑ මල්ලි. අපි සම්පූර්ණ කොලයක් හදන්න. රොටීන් කැල්ල කඩගන්න. ඒක ටෙක්නොලොජිය. දෙනේ වහ කොලයක් දාන්නේ. කිල ගියා. ඉක්මනට වතුර වැටෙන්න පොට්ටක් තිබේ. අපි දිහානයිට ගේමු කොහොමද කාලා මේක රස කියන්නේ කියලා. ඉතින් කැමරා කරන ගමන් රස පරීක්ෂා කරන හැටි මට හරියන්නේ නෑ. සුපිරිද? උපේ. හරි guys ඉතින් අපි තවත් ලස්සන view point එකකට ආවා. ඉතින් ඔයාලට පිටිපස්සේ තියෙන view point එක පේනවත් ඇති සුදු පාට වෙලේ. ඉතින් මම අනිත් back cam එක දාලා ඔයාලට ඒකෙත් පොඩි වීඩියෝ කැල්ලක් දාන්නම්. ලස්සන view point එකක් තියෙනවා අතර මෙතන. ගොඩක් පන්සල් පේනවා, කඩු ගැටි පේනවා. ඉතින් ඔයාලට මේ කැම් එකේ නම් පේන්නේ නැතුව ඇති. ඔයාලට back cam එක දාලා දැන් view point එකේ ලස්සන පෙන්නන්න. ඔයාලට පේනවා ඉතින් view point එක ලස්සන. ඉතින් ඈත කඳු ගැටි තියෙනවා මේ තුම් බාලා. ඉතින් ඒක නම් පස්ස ලස්සනයි කඳු ගැටි නම්. ඉතින් අපි තාම මේ මුදුනට ගිහිල්ලා නැහැ. අපි තාම මේ view point එකේ ඉන්නේ. ඉතින් කටුගසුත් තියෙනවා මේ ඇස්සේ. ලස්සන වටපිටාව බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කිව්වනේ හැම අමාරු හයික් එකක්ම අවසානයේ අපිට ලස්සන දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මේක අවසානයේ නෙවෙයි. ඉතින් මේක පටන් ගෑමේදී මෙච්චර ලස්සන view point එකක් බලා ගන්න පුළුවන් නම් ඉතින් හන්දිවේදී හයික් එක මුදුනට ගියාට පස්සේ කොහොම view point එකක් තියෙද කියලා ඔයාලම හිතා ගන්න. ඉතින් මේ view point එකේ ටික වෙලාවක් ඉඳලා ලස්සන බල්ලි කරලා අපි හිතාගෙන ඉන්නේ උඩට යන්නේ. ඉතින් ඔයාලට උඩට ගිහිල්ලා ඒ වටපිටාවේ ලස්සන මම ඔයාලට ගෙනල්ලා එන්නම්. ඉතින් අපි නැවතත් කඳු ගැට්ටේදලා කබරගල මුදුන සොයා හයික් එක ආරම්භ කරා. ඉතින් ඔයාලා ලස්සන view point එකක් දකින්න ඇති. ඉතින් ඒ view point එකේ ඉඳලා මේ රසයෙන් අපි දැන් කබරගල මුදුන සොයා යනවා. ඉතින් ඇත්තටම සතුටුයි. අච්චර අමාරු හයික් එකක් ඇවිලි කරලා අර වගේ ලස්සන view point එකක් දැක්කදී ඉතින් අර ඇඟේ තිබ්බ මුළු අමාරුවම නැති වෙලා යනවා. මොකද ලස්සන view point එක. ඉතින් අර අපි මහන්සි වෙලා හඳුනන කළා. ඊට පස්සේ අර වගේ ලස්සන දෙයක් දකිද්දි ඉතින් ඒවට වල කූඩැල්ලෝ ඉන්නවා පේනවා නේ. ඉතින් මෙන්න මේ වගේ කූඩැල්ලෝ වල නම් ඔයාලට ගොඩක්ම මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේවා ඉද්දි නම් දැන් මේ ඇත්තටම කූඩැල්ලෝ අඩුයි. මොකද අපි පල්ලෙහාදී අඩියක් තියන්න බෑ. කූඩැල්ලෝ 20ක් විතර එල්ලනවා කකුලේ. දැන් නම් කූඩැල්ලෝ එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි කූඩැල්ලෝ ඉන්නේ. ඉතින් කඩු මුදුල සොයනවා. මේකේ පාරවල් නේ. පාරවල් හොයාගෙන අපි යනවා. ඉතින් අතරම ගමන අමාරුයි. ඒ හින්දා අපි ඔයාලත් එක්ක තව විනාඩි 5කින් විතර මන්ද මුදුනට ගිහිල්ලා සම්බන්ධ වෙන්න. guys ඉතින් අමාරු හයික් එකකින් පස්සේ මුදුනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හයික් එකේ නම් ගොඩක් දේවල් වීඩියෝ ගන්න හම්බුනේ නැහැ. මොකද එන හයික් එක ගොඩක් අමාරු හයික් එකක් තිබ්බේ. ඉතින් අපි ඉන්නේ තේ කෑල්ලක. ඔයාලට හිතන්න පුළුවන් නේ මෙච්චර උස තැනකත් තේ තියේ කියන්නේ. ඉතින් කට්ටිය විඳින දුක වලට හිතාගන්න පුළුවන්. මේ පල්ලෙහාට ගෙනියන්න. ඉතින් අපි මේ උඩට ඇවිල්ලා ඉන්න අපේ යානයිනා බංකුඩල්ලු කරනවා. මේ තදාර කුඩල්ලු ඉන්නේ. ඔයාලට පේනවද මේ කුඩල්ලගේ සයිස්? ඉතින් මම කුඩල්ලු කරලා තමයි උඩට යන්න ඕනේ. නැත්තම් පාවෙනවා ගල උට්ට ගියාට පස්සේ. Oh my god. ඉතින් මම ඔයාලට බෑක් කැම් එක දාලා ගල උට්ට යන එකයි view point එක ඔක්කොම පෙන්නන්න. ඉතින් අපි දැන් යන් අපේ ලොකුම view point එක වෙන අන්න අර ගල මුදුනට. ඉතින් මේ අපි කට්ටිය යන ගමන් ඉන්නේ තේ කැලේ දිගේ. ඔයාලට පේනවා ඉතින් ලස්සන view point එකක් තියෙනවා. මේ අපේ ගිහන්න අයියත් එනවා. ඉතින් මම ඔයාලට කිව්වනේ අමාරු හයික් නැග්ගට පස්සේ ඒකේ view එක ලස්සනයි කියලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් වටේ view එක අඩෝ මේක පට්ටෑ. අඩෝ ඔයාලා මට පොඩ්ඩක් අප පේනවා කියලා. ඉතින් ඔය වර බලන්න පුළුවන්. ඈතවත් තියෙනවා. දේවත්‍යයි දිගාරේකෝ. ඔයාලා බලා ගන්න පුළුවන් ලස්සන view point එකක් එක්ක. ඉතින් මුලින්ම කියන්න ඕන මට කුඩැල්ලු ටික අයින් කර ගන්න ඕනේ. ඒ හින්දා මම වීඩියෝ පොඩ්ඩක් නවත්තලා
මේ view point එකත් එක්කම ආපහු මම සෙට් වෙනවා. ඉතින් අපේ කට්ටිය මේ view point එකට වෙලා වටේ ලස්සන බල බල ඉන්නවා. ඉතින් ඔයාලට කිව්වනේ අපේ ඉසුරු ගයිඩ් මහත්තයා වැව් පේනවා කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් view point එක ලස්සන view point එකක්. ඉතින් වටේටම කඳු තියෙනවා. ඉතින් අපි ගිහන ගියත් අතන කෝල් එක මට පිටා දෙන්නා. අපි මේ ගලුට්ට නගින්න try එකක් දෙමු. ඉතින් ඔයාලා කිව්වත් වගේ මේ පැත්තේ වැව් බලා ගන්න පුළුවන්. ගඟවල් බලා ගන්න පුළුවන්. දුර ඈත වැව් ගොඩක් පේනවා. ඉතින් ඇත්තටම සිරා ලස්සන view point එක. ඉතින් මෙතන උඩ රොටි කන්නත් ඉඳන් ඉන්න අපි රොටිත් කාලා ඒ වෙලාවට අපි ඔයාලා හම්බෙන්න. හරිද අපි ඔයාලට මම කලින් පෙන්නුවා වගේ උඩ කරට පියන්න හදන්නේ. ජයත් එක්ක ඉතින් වීඩියෝ වැඩි ලස්සන view point 360 view point එක අනිවාර්යෙන් එතන තියෙනවා. ඉතින් ඔයාලා ඒක පුළුවන්නේ වේටි යනවා ටික කමාරුයි උලාසර වැඩි ඒකින්ද පොඩ කර හරියන සයිස් එකක් හරි අයි කැමරා නගින්න දෙන්න ඕනේ ඒ view point එක බලන්න view point එක Oh, ada alo ni. View point එක. පාර පෙරාදි පල්ලෙහා ගෙවල් තියෙනවා. ඒ වගේම ගව් තියෙනවා. ඊට පස්සේ ටවර් ගොඩක් තියෙනවා. හරි guys ඉතින් අපි දැන් මේ කන්ද උඩ ඉඳලා දැන් අපි ටිකක් පල්ලෙහාට බහින්න කලනවා කරේ. මොකද දැන් වෙලාව 1:46යි. ඉතින් පොඩක් පල්ලෙහාට බහිනවා. මොකද හයික් එකට පැය 3ක් යනවා කියන්නේ. ඉතින් පල්ලෙහාට බහින්නත් පැය 3කට ආසන්න ප්‍රමාණයක් යනවනේ. වැස්සකුත් වෙන පාඩක් තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් ආසන්තුරු වෙලා. අර පැත්තේ නම් පොඩි වැස්සක් යනවා කියන්නේ පොඩි වැස්සක් නෙවෙයි. මේ පැත්තේ නම් ලොකු වැස්සක් යනවා. මේ පැත්ත මේ පැත්තට එන්න කලින් ඔය පල්ලම් පහිනුනේ. ඉතින් අපි මෙතන පොඩ්ඩක් නැවතුනේ. අපිට මෙතන මේ ඔයාලා අඳුරන ගහක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ තියෙන්නේ ගොරක ගහ. ඉතින් අපේ ගෑනයි එමනම් මෙතන මේ ගොරකත් කරනවා. ඉතින් අපි මම නම් ගොරක කන්නේ. ගොරක ගෙඩිය. අපි ගොරක ගෙඩියේ වටේ දාර වගේ දාර ගැලේකට පස්ස තමයි තියෙන්නේ මේ විදියට. මේව ගන්න නැහැ. මේව වේරලි කරලා අපි ගොරක විදියට පාවිච්චි කරනවා පුළු බඩුවක්. අපි ඒකේ මදේ පේන්නේ දැන් මෙහෙම ගැලෙව්වට පස්සේ මේකේ මදයක් තියෙනවා. මදේ තියෙන්නේ මේක. මේ මදේ අපි මේ ආකාරයට මෙහෙම අරගෙන සාමාන්‍යර අපි මොනවද මැංගුස්තන් වගේ තමයි රසක් තමයි තියෙන්නේ. ඒ විදිහට කන්න තියෙනවා. හරිද? හරි ඉතින් ඔයාලට කියන්න ඕන ගොරක ගැන මතක් කරා. ඉතින් මේ අපේ YouTube channel එකට අමතරව අපි පොඩි වෙනම business එකක් කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ පැත්තේ තේකොළ නැත්තම් ඒ කියන්නේ ඔයාලා තේකොළ business එකක් කරන්න බලාපොරොත්තු වෙන නම් ඉතින් ඔයාලට පුළුවන් අපෙන් තේකොළ ගන්න. අපි අඩු මුදලට ඔයාලට තේකොළ ලබා දෙන්න බැරි ඉන්නවා. ඒ වගේම ඔයාලට පුළුවන් අපෙන් ගොරකා ඒ වගේම කරාබු නැටි ඒ වගේ වෙනසල් අපේ ගිහන්න අය ඉන්නවනේ. ගිහන්න අයලා කියමු ඒක ගැන විස්තර කියන්නේ කියලා. අයිබෝන් මම සිලෝන් ෆැක්ටරි කියලා මම බිස්නස් එකක් කරනවා. ඒකේ තියෙනවා ඔයාලට ඕනම කුළු බඩු කරාබු නැටි එනසල් ඊට පස්සේ ඒ අමතරව තේකොළක් තියෙනවා. ඔයාලට ඔන්ලයින් ගෙන්න ගන්න පුළුවන් ගෙදර ඔයාලගේ ගෙදරටම ඩිලිවරි චාර්ජ් එකේම ෆ්‍රී කියන්නේ ෆ්‍රී මුකුත් නැහැ දැනට. අපිට ඔයාලට ඉස්සරහට අපි දෙන්න බලාපොරොත්තු ඉන්නවා තවත් ಜಾති. අපි බලමු තව ඉදිරියට. ඉතින් මම ඔයාලට අපේ මේ බිස්නස් එකේ ඩීටේල්ස් එකක් දාලා තියන්නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන්. ෆෝන් නම්බර්, contact number, WhatsApp number ඒ වගේ දේවල් මම ඔයාලට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම්. ඉතින් ඒ විතරක් නෙවෙයි ඔයාලට කියන්න ඕන අපි හිතාගෙන ඉන්නවා ලබන මාසේ මෙතන කැම්පින් එකක් එන්න. ඉතින් ඔයාලා දැක්කන ලස්සන view point එකක් තියෙනවා. ඉතින් ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසේ ඔයාලට මෙතන කැම්පින් කරලා අන්නේ කැම්පින් අත්දැකීමත් ඔයාලට ලබා දෙන්න. ඉතින් අපි try කරනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඈත වර්ෂාවතනයක් ඇද හැලුන ඔයාලට කැම් එකේ පේනවා ඇති වැස්ස යනවා මේ විදියට. ඉතින් මෙතන ගල් ගුහාවකුත් තියෙනවා. අපිට තමත් කැම්ප් කරන්න පුළුවන්. නැත්නම් උඩහා අපිට තියෙනවා කැම්ප් කරන්න පොට්ටක්. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ උඩහා කැම්ප් කරන්න. ඉතින් බලමු ලබන මාසෙදී
තවත් ලස්සන කැම්පින් වීඩියෝ එකකින් ට්‍රැවල් වීඩියෝ එකක් නැතුව ඒ කියන්නේ හයිකින් වීඩියෝ එකක් නැතුව කැම්පින් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න. ඉතින් මම පල්ලෙහාට යනකොට පොඩි වීඩියෝ කොටස් ටිකක් දාන්නම්. ඉතින් මෙතන අපි තව විනාඩි 5ක් ඉඳලා මෙතන අපේ ගහන්න අය ඉන්නවා. ඒ වගේම පැතුම්, ඒ වගේම ඉසුරුත් ඉන්නවා. ඉතින් අපි කට්ටියත් එක්ක මෙතන තව විනාඩි 5ක් විතර ඉඳලා මේ view එකේ ලස්සනක් බලලා වැස්ස අපි ළඟට එන්න කලින් අපි වැස්සෙන් දුවනවා. ඉතින් අපි තව ටිකකින් මෙන්න මේ එන වැස්සෙන් බේරෙන්න කියලා පල්ලෙහාට යනවා.